හයි යාළුවනේ අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි කතා කරන්නේ විනාඩි 5ක් වගේ පොඩි කාලෙකින් AI භාවිතා කරලා සිංහල අකුරු දාලා thumbnail හදන්න කොහොමද කියලා. ඉතින් මේ වැඩේ ඔයාලට සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරගන්න පුළුවන් විදිහක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ thumbnails හදලා 5 එකේ වුණත් ඔයාලට මේවා විකුණන්න පුළුවන්. හරි වැඩි කතා ඕනේ අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් channel එක subscribe කරලා නැති අය අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. හරි ඔයා මුලින්ම ChatGPT එකට යන්න ඕනේ. ඒකට ඔයා මෙන්න මේ විදිහට Google එකට ඇවිල්ලා මෙතන search bar එකේ ChatGPT කියලා search කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් මම පල්ලෙහා දාලා තියෙන link එකේනො ChatGPT කියන site එකට යන්න පුළුවන්. හරි දැන් අපි මෙන්න මේ විදිහට ChatGPT කියන site එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඔයා හදන්න යන thumbnail එක පිළිබඳව සිංහලෙන් පොඩි කෙටි විස්තරයක් මේකට දෙන එක. ඉතින් මම මේ දෙන විස්තරේ බලන්නකෝ. එතකොට ඔයාට තේරෙයි මොන වගේ විස්තරයක්ද මෙතෙන්ද දෙන්න ඕනේ කියලා. මම කලින් හදාගත්තු prompt එකක් මම මෙහෙම මෙතෙන්ද දීලා තියෙනවා. ඉතින් මම මේ prompt එකේ කියලා තියෙන්නේ මට thumbnail එකක් හදාගන්න ඕනේ. මම මේ thumbnail එක හදන්නේ YouTube channel එකේ වීඩියෝ එකකට. මම ඒ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ AI භාවිතා කරලා සිංහලෙන් thumbnail හදන්නේ කොහොමද කියලා. මම මේ වැඩේට භාවිතා කරන්නේ Gemini Nano Banana එක. මේ thumbnail එකට මගේ ෆොටෝ එකත් ඇඩ් කරන්න අවශ්‍යයි. මම පුදුම වෙලා ඉන්නවා වගේ හදන්න ඕනේ. මගේ මේ thumbnail එකේ title එක තමයි AI වලින් සිංහල thumbnails හදමු. පුළුවන් උපරිම නිර්මාණශීලීව මෙම thumbnail එක හදන්න English prompt එකක් හදන්න. හරි දැන් ඔයාලට තියෙන්නේ මෙතන මේ submit කියන බටන් එක උඩ ක්ලික් කරන එක. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙයා මේ විදිහට ලොකු thumbnail prompt එකක් අපිට ලබා දීලා තියෙනවා. හරි ඉතින් අපි මේක සරලව බලුවොත් මෙයා අපි අර කියලා තියෙන විස්තර ටික මේකට ඇඩ් කරලා high quality thumbnail එකක් හදාගන්න අවශ්‍ය වෙන prompt එක මෙතෙන්ද දීලා තියෙනවා. ඉතින් යා මෙහෙම අපිට extra tips ටිකකුත් දීලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙයා මට කියලා දෙනවා ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා use this face කියලා ඇඩ් කරන්න කියලා. ඉතින් මෙයා මේ කියන්නේ අපේ ෆොටෝ එකකුත් මේ prompt එකත් එක්කම ඇඩ් කරන්න කියලා. හරි දැන් අපි thumbnail එක හදන්න පටන් ගමු. ඒකට ඔයා මේ ChatGPT දුන්න prompt එක copy කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයා Fellow AI කියන site එකට යන්න ඕනේ. ඉතින් ඒකටත් ඔයා මෙන්න මේ විදිහට Google එකට ඇවිල්ලා Fellow AI කියලා type කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකෙත් link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. එතනිනුත් ඔයාලට මෙන්න මේ site එකට එන්න පුළුවන්. හරි ඔයා දැන් මුලින්ම log වෙන කෙනෙක් නම් ඔයාට මෙතනින් credit 500ක් හම්බෙනවා. මගේ මේ 415ක් තියෙන්නේ මං කලින් මේකෙන් thumbnails ටිකක් හදාගත්තු හින්දා. ඉතින් ඔයාට මේ credit වරුණු ගමන් ආය අලුත් account එකකින් මේකට log වෙන්න පුළුවන්. හරි දැන් අපි බලමු අපේ thumbnail එක මේ site එකෙන් හදාගන්නේ කොහොමද කියලා. හරි දැන් ඔයාලට තියෙන්නේ අපි අර ChatGPT එකෙන් හදාගත්තු prompt එක මෙතෙන්ද paste කරන එක. හරි දැන් ඔයාට ඔයාගේ ෆොටෝ එකක් මෙතෙන් ඇඩ් කරන්න පුළුවන්. හරි දැන් ඔයාලට තියෙන්නේ මෙතන මේ AI designer කියන එක උඩ ක්ලික් කරගන්න එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ වගේ tool එකක් තියෙනවා. ඔයා මේක උඩ ක්ලික් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන aspect ratio කියන එක 16:9 කියන එකට දාගන්න. ඉතින් ඒ වගේම මේක 2K විදිහට අපි ජෙනරේට් කරගෙන බලමු මේකේ quality එක කොහොමද කියලා. හරි ඔයා දැන් මේ විදිහට මේ settings ටික හදාගෙන මෙතන මේ submit button එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඔයාලට එන්න මේ වගේ message එකක් ආවොත් ආය retry කියන එක උඩ ක්ලික් කරලා ආය image එක generate කරගන්න බලන්න. එතකොට image එක ආය generate වෙන්න පටන් ගන්නවා. මොකද අපි මේක free use කරන හින්දා පොඩි errors ටිකක් එන්න පුළුවන්. හරි දැන් බලා ගන්න පුළුවන් මේ thumbnail එක මෙයා generate කරලා තියෙනවා.
ඉතින් ලස්සනට මෙයා මගේ ෆොටෝ එක වගේම මේ විදිහට සිංහල ටෙක්ස්ට් ටිකත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි කලින් ChatGPT කියලා හදාගත්තු prompt එක විදිහටම මෙයා මේ thumbnail එක generate කරලා තියෙනවා. ඉතින් මේ thumbnail එක අපිට අතින් හදාගන්න ගියොත් ගොඩක් වෙලාවක් යන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට එහෙම ඕන වෙන්නේ නැහැ. කෙලින්ම prompt එකක් හදාගත්තා, මේකට දුන්නා, generate කරගත්තා, upload කරා. ඉතින් ඔයාලට මේ thumbnail එක download කරගන්නත් පුළුවන්. ඉතින් ඒකට මෙතන උඩ තියෙන මේ download කියන බටන් එක උඩ click කරන්න ඕනේ. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එක අපේ PC එකට download වෙනවා. ඉතින් යාළුවනේ අද ගෙනාව වීඩියෝ එකත් හොඳයි නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා තියාගන්න. ඉතින් ඒ වගේම ඔයා මේකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම like button එක click කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම ඉදිරියට මේ වගේ වීඩියෝස් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.